කොල්ල සිටද අපි යන්න දන්නේ කොහෙද යන්නේ නැද්ද? කොහෙද යන්නේ? එළියට යන්නේ. අපි යන දියාවක් අපි දන්නේ නැහැ. ඔව් මට එළියට වහින්න යන්නේ. දැන් බලමු ස්ටාර්ට් එකේ මොකද වෙන්නේ කියලා. මේ දිග මේ කළුවරයි. අරේ පාර මම ටයිට් වෙනවා. මුදුන් පේන්නේ මනුස්සය මට. මේ තිනෙත් ඉන්න හරිද? ඔයගොල්ලන්ට පේනද යාන්තම් තිනෙත්. නහයි පේනවා. අපි පේන්නේම නැති. ඕ අනුජයි එහෙම. අඩු මට ටෝච් එක ගාස් එක අරගෙන. ගන්න පේනද? අපාර්ට්මන්ට් වල ලස්සන මේවා තියෙනවා. හරිද? මේ ගහක ලයිට් එකක් තියෙනවද පේනවද? බල්ලෝ වගේ ඔක්කොම ලගින වීඩියෝ නෝ. අඹ කෑවේ කියබේ. අඹ තියනද? අඹ නේද අඹ ගන්නේ. අඹ ඕකේ බැටරි වෙයි. හරි බඩ මේව නෑනේ. මේ තියෙන්නේ ගෙඩි තියෙන්නේ. ඔයාගේ නම කියන්න හලු. මම තරින්දු. තරින්දු. මම තරින්දු සඳගිරි. මම ඉතින් මම ෆේමස් බා. ෆේමස් කොහොමද? උඹත් ෆේමස් මගේ බ්ලොග් ආ මං හිටියනේ. මං රියාරනේ. මේ රියාර නේද කියලා මං අහනවා. අන අනුජයත් එනවා. අපේ කොල්ලෙක් ගෙදර බලමු කොහෙන්නේ. පේන්නේ නෑ බං. කළුවරයි මම ඉතින් කළුවේ ඒකයි බා. මේ මේකේ අඹ තියෙන්නේ. මේ ලයිට් දාපු ලස්සන බිල්ඩින් එකක් තියෙනවා හරිද? ඔබ බලන්න එක. ඒ උඩ පැත්තට යන්නේ. ලස්සන බිල්ඩින් එකක් තියෙනවා. ඉතින් අපේ වුණා. වැඩි කියන ඔයාලට අපි පේන්නේ නැහැ මේ කළුවරට පේන්නේ නැහැ අපි කමන්නේ නැහැ. මං තව ලයිට් එක තියෙන හරියට ගිහිල්ලා කැමරා කොන් කරන්නනේ නැත්තම් තීරමන්නේ නැහැ. මුත් පෙන්නේ නැහැ කළුවරයි ඒක එකක් පේන්නේ නැහැ. අනිත් දවසේ උදයක් කරන්නේ මේ කීච්ච තමයි හැරලා නැහැ නේද? අනිත් වර කතාවක් කිව්වා. කළුවරේ මුත් පේන්නේ නැහැ. තව පොඩ්ඩක් කානුවට එනවා යම් මං ගිහින්. පරියට අපි දැන් මේ ඔළුවේ හර්මාතේ වැදන් යන ගමන් ඉන්නේ. දැන් තියෙන 아무තු ලයිට් දාව පොට්ටයක් මොකක්ද දන්නවද? ඉතින් ලෝකේ පාර්ට්මන්ට් එක. මේ මේකද අපේ අර මේ බෝඩි වලට පේනද? මේකද බෝඩි වලට පේන බිල්ඩින් එක. ඒකද ෆොටෝ එකක් හැදුවා. අපේ අර බෝඩි වලට පේන්නේ මේක නේ. එහෙමද? මේ පැත්තේ වයිබ් එක මරු ඈ. ඒ ගුරුදෝසි මොකක්ද ඒ නම? ගුරුදෝසි කියලා දාලා. ඒ මොකද අර කමුද වරුට තරගෙන. මහා ඒ කන්න ඈ? අත්‍තරම ඉන්නේ. අපි හැබැයි මේ දවස් ෆොටෝ එකක් ගමු. ගමු. ඔය පේනව නේද? මෙතන වයිබ් එක මරු. ෆොටෝ එකක් ගමු. අය එක්ස්කියුස් මී සරිත් සුරිතය නේද? ආ මේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? ඔලෝ යා. හරි නියමයි නියමයි. ශනිකයක් ගමු. අරුන් බෑ. Thank you. අනේ thank you. නියම ඔයගොල්ලන්ගේ නිවුස් බ්‍රෑන්ඩ් එක අපි යවන හැමදාම. නියමයි. thanks බා. මං හිතනකොට මම පේනවද දන්නේ නැහැ. පේන්නේ නැහැ නේ. තාම ඔළුවට. දැන් පේනවා. අපිට හමු වුණා සරිස්සුරුත්ලා. මං ඒකේ වීඩියෝ එකක් දාන්නම් ඔයගොල්ලන්ට. මේ සෙට් එක දැන් ඔයගොල්ලෝ පේනවනේ. අර පැත්තේ. පේනවා. දැන් පේනවා. මේ අපිට හමු වුණා සරිස්සුරුත්ලා. අපි ෆොටෝ එකක් ගත්තා. ඒකක් මම දාන්නම් ඔයගොල්ලෝ. දැන් අපි කොහෙද ඉන්නේ? දන්නේ නැහැ. අපි යමු. හරි අපි දැන් ටික දුරක් ආව බෝනේ මේද. මේ හරි කරුවලා ඔයගලන්ට මම පේන්නේ නැහැ වීඩියෝ කරාට. ඉතින් මම කරන වැඩේ ලයිට් තියෙන හරියට මේ මුංග පේන්නවා අල්ලම. ලයිට් තියෙනකොට මුංග පේන්නවා. නැත්නම් ඉතින් පේන්නන්න වෙන්නේ නැහැ ඔයගොල්ලෝ. දත් ටික විතරයි පේන්නේ අපි. මේ අපි තාටික දුරක් ගිහිල්ලා ලයිට් ඔෆ් කරලා ලයිට් ඔෆ් කරනවා වීඩියෝ කරනවා. අපි තාටික එහෙම යන්න ඕම. මෙතෙන්ට ඉන්න බස් එකේ ඉන්න පුළුවන් අවුලක් තියෙනවා. මෙතනින් නැද්ද? මෙතනින් නැගලා බොරැල්ලට ගිහින් එහෙම නේද යන්නේ? බොරැල්ලට ගියොත් 154 නේ. ඔව් එහෙම මොකක් හරි. හරි අපි දැන් මේ බෝඩිම අද පළවෙනි දවසේ අපි බෝඩිම. ඉතින් පොඩක් රයිඩ් එකට ලින්ක් ඇවිදින්න. ලොකුවට බාන්න දෙයක් නැහැ මොකද මේ රෑනේ.
අනිත් එක වීඩියෝ කරලා ඔයගොල්ලෝ පේන්නේත් නැහැ. අපි දැන් ආපහු ගෙදර යන්න හදා. ගෙදර නෙමෙයි බෝනුවට යන්න හදා. ඔල්ලෝ සෙට් එකකින් ඉන්නවා. කතාවක් යනවා වැදගත් කතාවක් යනවා. වැදගත් කතාවක් කියනවා. නෑ මේකක් ගැන කතාවක්. ජිම් එකක් ගැන කතා කරනවා එක බ්ලොග් එකක් කරගන්න ඕන ඔක්කොම රෙකෝඩ් කරලා. දැන් අපි ආපහු යනවා බෝඩිමඩ. මට ගෙදර කියුණා ගියාම මේ ගෙදරට යනවා කියලා. දැන් අපි නම් බහන් අලුත් ගෙදර. එහෙම නෙවෙන්නේ. අපිලා හරි මේ ව්ලොග් එක නා ගොඩක් පොඩි ව්ලොග් එකක් වෙයි. දැන් අපි ආපහු යන්න දන්නේ. එහෙනම් අපි හැමෝම යනවා. ආ යා සුපිරි.